自早已传遍宇宙。第二形态提升还不足，金角巨兽强大特殊生命的身体才能回归原来。现在上，与材料一走。හලෝ යාළුවනේ කොහොමද ඔයාලට? අදත් අපි ආවා Mr. AI ඩොංවා channel එකෙන් ගිලගත් තරුව නොහොත් ස්වොලෝඩ් ස්ටාර් කතාමාලාවේ 206 වෙනි එපිසෝඩ් එක ගැන කතා කරන්න. කලින් එපිසෝඩ් එකේදී අපේ ලෝෆෙන් එයාගේ ධනය නිසා ඊර්ෂ්‍යා කරපු උරුමකාරයෝ 6 ලක්ෂයක් විතර ගණනක් එක්ක ෆයිට් කරලා සේරම ලාවාතු ගාලා දැම්මා. මේක බලන් හිටපු මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රධානම සතුරු ක්ලෑන් 3 අපේ ලෝෆෙන්ව මරන්න ප්ලෑන් කරා. මස්වෙලින් වෙන්ඩරබල් තමන්ගේ ශරීරය පූජා කරලා ලෝෆෙන්ව විනාශ කරන්න හැදුවත් ලෝෆෙන් ගාව තියෙන ක්ලෝන ශරීර තාක්ෂණය නිසා එයා ආයෙමත් ඇවිත් හැමෝම පුදුම කරා. ඊට පස්සේ පොලෝ බෝහීනියා දූපතේ ස්වාමියා ලෝෆෙන්ට විශේෂ ආරක්ෂාවක් දුන්නා. දැන් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. කැන්ඩිමන් ක්ලෑන් එකේ මාස්ටර් ඔෆ් ස්කයි වුල්ෆ්ට රිපෝට් වෙනවා මස්වෙලින් වෙන්ඩරබල් තමන්වම පූජා කරලත් ලෝෆෙන්ව නැති කරන්න බැරි වුණා කියලා. මේක අහපු උන් හොඳටම තරහ ගිහින්. හැබැයි දැන් එයාලට ආදි දෙවි පාසලෙන් හොඳටම රෙස්ට්‍රික්ෂන් දාලා තියෙන නිසා ලෝෆෙන්ට පහර දෙන්න බැහැ. ඉතින් මෙයාලා chance එකක් එනකන් බලන් ඉන්නවා. ඒ අතරේ අපේ ලෝෆෙන්ට සුපිරි අප්ඩේට් එකක් ලැබෙනවා. එයා මෘගදේව තාක්ෂණයේ 3 වෙනි වෙලුම සහ ෂාවු තටුවල 2 වෙනි සටන් මාදිලියක් දියුණු කරගෙන ඉවරයි. හැබැයි ලෝෆෙන් දන්නවා එයාගේ ක්ලෝන ශරීර රහසත් දෙන් එලි වෙලා ඉවර නිසා එයා ක්ලෑන් 3ේම ප්‍රධානම ටාගට් එක කියලා. ඒ නිසා ලෝෆෙන්ට අනිවාර්යෙන්ම ට්‍රම්ප් කාඩ් එකක් ඕනේ. එයාට පුරුවම් වෙන්න ඕනේ සුවිශේෂී ජීව ස්වරූපයක් යුනික් ෆෝම් ලයිෆ් විදිහට 3 වෙනි ක්ලෝන් බොඩිය හදාගන්න. ඔන්න අපිට ලෝෆෙන්ගේ 4 වෙනි ක්ලෝන් එක ගැන පොඩි ඉංගියකුත් පෙන්නනවා. ලෝෆෙන් තමන්ගේ 3 වෙනි ක්ලෝන් එක හොයන මෙහෙයුම පටන් ගන්නවා. එයා යන්නේ සුවිශේෂී ජීව ස්වරූපයේ ඉන්න මිසාරියස් කලාපයට. මේ ගමන පටන් ගන්න ලෝෆෙන් මුලින්ම පාවිච්චි කරන්නේ එයාගේ මෝෂා ක්ලෝන් එක. ඒක ඕපන් මැප් එකක් වගේ භයානක තැන් සේරම මුලින්ම චෙක් කරනවා. බබටා කියනවා මේ රහස් ලෝකය විශ්ව අධිපති යුනිවර්ස් මාස්ටර් කෙනෙක්ට පවා උගුලක් වෙන්න පුළුවන් භයානකම තැන කියලා. ලෝෆෙන්ගේ මුල්ම ටාගට් එක වුණේ ලෝක වෘක්ෂයේ DNA එක ගන්න එක. හැබැයි මෝෂා ක්ලෝන් එක ගමන් කරන අතරතුරේම වෝම් හිල් එකකින් මෝෂා ක්ලෝන් එකව පාළු තැනකට අරන් යන්නේ. එතනදී ලෝෆෙන්ට හම්බ වෙනවා හැදෙමින් තියෙන වටිනා වස්තුවක්. පුදුමේ කියන්නේ මේ වස්තුව ළඟදි තියෙන මෝෂා ක්ලෝන් එකේ ක්‍රිස්ටල් හાર્ට් එක රෙසනට් වෙන්න ගන්නවා. බබට මේක ගැන හොයලා බලනකොට දැනගන්නවා මේක අවකාශයේ හදවත heart of space කියන ක්‍රිස්ටල් එක බව. මේකෙන් නීති ශක්තියින් low energies Tamanට ඇද ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රිස්ටල් එක යට තියෙන්නේ විවිධ නීති ශක්තියින් ගෙනියන විල් තටාකයක්. සාමාන්‍යයෙන් මේ වගේ වස්තුවක් හැදෙන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි වාසනාවට වගේ මේක දැන් නෙලා ගන්න පුළුවන් තරමටම පරිණත වෙලා. මෝෂා ක්ලෝන් එකේ ජීව හරයත් අවකාශ නීති එක්ක හොඳටම මැච් වෙනවා. හරිම සුපිරියටම. හැබැයි ඒ වෙලාවෙම ලෝෆෙන්ට මහා ප්‍රබල ආත්ම ප්‍රහාරයක් එල්ල වෙනවා. මේක මගේ වස්තුව කියලා සද්දයක් එනවා. මෝෂා ක්ලෝන් එක මානසික ප්‍රහාරවලට ඔරොත්තු දෙන නිසා හානියක් වෙන්නේ නැහැ. මේ ප්‍රහාරය එන්නේ විශ්ව ගෞරවනීය යුනිවර්ස් වෙනරබල් මට්ටමේ කෙනෙක්ගෙන්. ලෝෆෙන් දන්නවා මෙයා එක්ක ගහලා දිනන්න බෑ කියලා. ලෝෆෙන් එතනින් මාරු වෙන්න හැදුවත් වෙනරබල් එයාට යන්න දෙන්නේ නැහැ. මොකද මේ වස්තුව ගැන තොරතුරු පිට වුණොත් තවත් අය මේකට කෙලින්න එනවා. ඔන්න අපේ ලෝෆෙන් එතනදී පට්ටම ගේමක් ගහනවා. ලෝෆෙන් තර්ජනය කරනවා එයා ස්වයං පිපිරවීමක් self destruct කරගෙන මේ අවකාශයේ හදවත ක්‍රිස්ටල් එක විනාශ කරනවා කියලා. මේක අහපු ගමන් වෙනරබල් ලෝෆෙන්ව අතහැරලා ක්‍රිස්ටල් එක ළඟට දුවනවා. ඒක ආරක්ෂා කරන්න. වෙනරබල් හිතන්නේ ලෝෆෙන්ගේ පිපිරවීමෙන් මේ ක්‍රිස්ටල් එකට හානියක් කරන්න බෑ කියලා. වෙනරබල් හිතන්නේ ලෝෆෙන්ට තියෙන විකල්ප දෙකයි. පිපිරීමෙන් මැරෙන එක නැත්තම් Taman අතින් මැරෙන එක. හැබැයි ලෝෆෙන් තවත් බෝම්බයක් ගහනවා. ලෝෆෙන් කියනවා එයාට වෙනම ශරීරයක් පිටත ඉන්නවා. මිනිස් ශරීරය කියලා. ඒකෙන් මේ තොරතුරු පිටට දානවා කියලා. මේකෙන් වෙනරබල්ට හොඳටම බය වෙනවා. මොකද එතකොට ලෝකයේම අවධානය මේ වස්තුවට යොමු වෙනවා. වෙනරබල් අහනවා ලෝෆෙන්ට මොනවද ඕනි කියලා. හැබැයි මෙතන වෙන්නේ වෙනම දෙයක්. වෙනරබල්ට හොරෙන් මෝෂා ක්ලෝන් එකේ ජීව හරය මේ ක්‍රිස්ටල් එකේ තියෙන ශක්තිය උරා බොනවා.
ලෝෆෙන්ට ඕන වෙන්නේ කාලය. ඒ නිසා ලෝෆෙන් වෙනරබල් එක්ක කතාවට වැටෙනවා. Tamanට ආරක්ෂාව දෙනවා නම් සහ තීරණයක් ගන්න පොඩි කාලයක් දෙනවා නම් හොඳයි කියලා. වෙනරබල් මේකට එකග වෙනවා. ඔන්න බලන්න අපේ ලෝෆෙන් කොච්චර දක්ෂ විදිහට ඔහුව රවට්ටනවද කියලා. මේ වෙලාවේ මෝෂා ක්ලෝන් එක ක්‍රිස්ටල් එකේ තියෙන ශක්තිය හොඳටම උරාගෙන ඉවරයි. දැන් ක්‍රිස්ටල් එක හොඳටම පරිණත වෙලා. වෙනරබල් හිතනවා වැඩේ හරි කියා. හැබැයි ඊට ටික වෙලාවකින් ක්‍රිස්ටල් එකේ ඉරිතැලීමක් ඇති වෙලා. ඇත්තටම වෙලා තියෙන්නේ ශක්තිය සම්පූර්ණයෙන්ම මෝෂා ක්ලෝන් එකට ගිහින් ඉවරයි. ලෝෆෙන් ඉක්මනටම එතනින් පැනලා යනවා. අවකාශයේ හදවත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වෙනරබල්ට හිතා ගන්න බෑ මොකද උනේ කියලා. එයා හිතන්නේ නෑ ලෝෆෙන් ඒක උරා බීව කියලා. මොකද ඒක එයාට ඩිටෙක්ට් කරන්න බැරි වුණා. ලෝෆෙන් ඊට පස්සේ ටෙලිපෝටේෂන් විලක් කරහා වෙනම තැනකට යනවා. බබටා ලෝෆෙන්ට සුබ පතනවා. මොකද දැන් මෝෂා ක්ලෝන් එක ගෝල්ඩන් හෝන්ඩ් බීස්ට් එකට වඩා 100 ගුණයකින් ශක්තිමත්. දැන් මෝෂා ක්ලෝන් එකට පුළුවන් අවකාශ නීති භාවිතා කරලා කිලෝමීටර් දසදහස් ගණනක් පුරා විහිදුණු ඩොමේන් එකක් හදන්න. ඒ තුලදී කැමති තැනකට ටෙලිපෝට් වෙන්න පුළුවන්. දැන් අපේ ලෝෆෙන්ක මිනිස් ශරීරය ළඟටත් ඉක්මනටම යන්න පුළුවන්. ඒ නිසා ලෝෆෙන් තීරණය කරනවා මෝෂා ක්ලෝන් එකෙන්ම ගමන යන්න. ටික වෙලාවකින් එයාලා ලෝක වෘක්ෂය ළඟට එනවා. ලෝක වෘක්ෂය තමයි ලෝෆෙන්ගේ 3 වෙනි ක්ලෝන් එක වෙන්නේ. හේතු 3ක් නිසා. ඒකට කාලය සහ අවකාශ නීති තේරුම් ගන්න පුළුවන්, අතිවිශාල ජීව ශක්තියක් ගබඩා කරන්න පුළුවන් සහ දෙවි රට ගෝඩ් නේෂන් දියුණු කරන්න පුළුවන්. දැන් ලෝෆෙන්ට ඕනේ හොරෙන් මේ ගහට ලං වෙන්න. මොකද ලෝක වෘක්ෂයේ වටේට ඉන්නේ මහා දරුණු ආරක්ෂකයෝ. ලෝෆෙන් හිතෙනවා පරාග වගේ වෙලා ගහට ලං වෙන්න. හැබැයි මේ වැඩේට මාස 5ක් ගියත් මෝෂා ක්ලෝන් එකට ගහට ලං වෙන්නවත් බැරි වෙනවා. ඒකේ දැකලා අපේ ලෝෆෙන්ට ෆුල් ෆ්‍රස්ට්‍රේට් වෙනවා. ඉතින් එයා තීරණය කරනවා නව අප්ඩේට් එකෙන් ලැබුණු සුපිරි ටෙලිපෝටේෂන් බලය පාවිච්චි කරලා ගහට ලං වෙන්න. ලෝෆෙන් කිලින්ම ගහ ළඟට ටෙලිපෝට් වෙලා කොලයක් කඩා ගන්න හදනවා. හැබැයි කොලේ පුදුමාකාර විදිහට ශක්තිමත්. ඒ වෙලාවෙම ලෝක වෘක්ෂයට මේ ක්ලෝන් එක ගැන දැනෙනවා. ඒක එක මොහොතකින් මෝෂා ක්ලෝන් එක විනාශ කරලා දානවා. ලෝෆෙන්ට තේරෙනවා ලෝක වෘක්ෂය තාම සෙක්ටර් ලෝඩ් මට්ටමේ හිටියත් ඒකේ බලය අමරණීය අධිරාජයා අන්ඩයින් එම්පරර් කෙනෙක්ට සමානයි කියලා. ඉතින් ලෝෆෙන් දෙවනි ප්ලෑන් එකට යනවා. ඒ තමයි දිව්‍යමය ක්‍රිස්ටල් එකක් පාවිච්චි කරලා කොලයක් කඩා ගන්න එක. මිනිස් ශරීරය මෝෂා ක්ලෝන් එක ආයෙමත් හදනවා. මෝෂා ක්ලෝන් එක සුපිරි ටෙලිපෝටේෂන් වලින් කොලයක් ළඟට ගිහින් ක්‍රිස්ටල් එක පුපුරවනවා. මේ පිපිරීමෙන් ලෝක වෘක්ෂයේ කොළ ගොඩක් කැඩී වැටෙනවා. ලෝක වෘක්ෂය වහාම ජීව ශක්තිය පාවිච්චි කරලා කොළ ආයමත් හදනකොට ලෝෆෙන් කොලයක් හොරෙන් අරගෙන පැනලා යන්න හදනවා. හැබැයි ලෝක වෘක්ෂයේ එයාගේ තාත්තට කතා කරනවා. තාත්තා ආපු ගමම්ම අවකාශය සහ කාලය නීති පාවිච්චි කරලා අපේ මෝෂා ක්ලෝන් එක අල්ලගෙන එක මොහොතකින් විනාශ කරලා දානවා. අනිත් ගස්වල ළමයි මේක දැකලා hina වෙනවා. මොකද මේ අතීන්දර ගහ තමයි සෙක්ටර් ලෝඩ් මට්ටමේ ඉන්න දුර්වලම ගහ. අනිත් ගස් සේරම අමරණීය අධිරාජයා මට්ටමේ ඉන්නේ. ගහේ තාත්තා උපදෙස් දෙනවා කොල්ලට ඉක්මනටම අමරණීය මට්ටමට යන්න කියලා. හැබැයි මේ තාත්තා පුදුම වෙනවා මේ හොරාගේ ටෙලිපෝටේෂන් බලය ගැන. ඒක එයාටවත් අහුවෙන්නේ නැහැ. ඒක ඇත්තටම අවකාශයේ හදවත නිසා ලැබුණු අප්ඩේට් එක. අපේ ලෝෆෙන්ට දැන් හොඳටම කේන්ති යනවා. මේ ගස් ඇයි මෙච්චර එයාලගේ දරුවෝ ගැන ප්‍රොටෙක්ටිව් වෙන්නේ? එයා හොරකම් කරේ පොඩි කොළ කෑල්ලක් විතරයි. හැබැයි ගහේ තාත්තා මේ වෙලාවේ සීරියස් වෙලා ලෝෆෙන්ව මරන්නේ මේක වටින්නේ නැති වුණත් හොරෙක්ට දඬුවම් දෙන්න ඕනේ නිසා. ලෝෆෙන්ගේ මේ උත්සාහයන් දෙකම අසාර්ථකයි. දැන් ලෝෆෙන්ට තවත් ප්ලෑන් එකක් ඕනේ. මෙතනින් කතාව නතර වෙනවා. මේ කතාවේ ඊටු ටික බලන්න ලබන සතියේ අපි එනකල් ඉන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ආයෙමත් හම්බ වෙමු. See you.